පහළට බහැලා ඔය ගමේ තියෙන පොළවල් වලට නගර වලට ගිහිල්ලා බලන්න මිනිස්සු අතේ සත පහක් නැහැ. කනේ කරේ රත්තරන් බඩු ටික නැහැ. ඉවරටම ඉවර වෙලා තියෙන්නේ. ඒකින්ද ඔබතුමාගේ වැඩපිළිවෙල හොඳ වුණාට මේ සෙට් එකේ වැඩපිළිවෙල අන්තිමම සවුත්තුයි. ඒකින්ද මේ පිළිබඳව වහාම හොයලා බලලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න. ගොවියෝ පාරට බැස්සට පස්සේ ආපහු ගොවියෝ නතර කරන්න ඔබතුමාට බෑ. ඔබතුමා හොඳටම දන්නවා ගොවියෝ නතර කරන්න බැරි බව. ඒකින්ද ගොවියෝ සාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ කිසිම අසාධාරණ ඉල්ලීමක් කරන්නේ මේ තරම් ඩොලර් ප්‍රමාණයක් පිටරට යවලා මේ වසන්ත සමරසිංහ මොකද්ද මේ කරපු අමන මරිමෝඩ ගොන් තකතිරු වැඩේ? එයා හිතන්නේ මේ රටේ ඉන්නේ පොන්නයෝ කියලා. පොන්නයෝ එයා අපි නෙවෙයි. වසන්ත සමරසිංහ පොන්නයා. පොන්නයා තමයි හාල් මෙච්චර ගොඩක් ගෙන්නලා රජයේ වී ටික අත දී ගන්න පුළුවන්ද? ගබඩාවල ටික. ගබඩාවල වී ටික අම්පාරට ඔබතුමා ඇවිල්ලා මොකද්ද කිව්වේ? 125 ගානේ මේ වී ටික දෙන්න ඕනේ. හැමදාම මේක පාඩු මකර කටට දානවා වගේ පාඩු කරගන්න බෑ කියලා. ඒ වුණාට අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? රුපියල් 98ට දෙන්න ආන් ඔබතුමාලා ලැහැත්ති. ඒකට හේතුව මොකද්ද? මේ රටට ගෙනලා තියෙන හාල් කන්දරාව. ඒකින්ද මේ වගේ වැඩ කරන ඇමති මණ්ඩලය ගැන මීට වැඩිය හොඳට හොයලා බලන්න ළඟ ඉඳලා පිහියෙන් අය රත්තරන් පිහිය වුණත් දැනගන්න එපා ජනාධිපතිතුමා. ඒකින්ද මේ වගේ සට්ට කපටි ඇමතිවරුන්ගෙන් බේරිලා මේ දුන්න බලය ඔබතුමා රැක ගන්නවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න බෑ. මොකද හේතුව ආපහු අපිට මේ බලයක් ලබා දෙන්නත් බෑ. මිනිස්සු අපිට පාරක බහැලා යන්න නෑ. අපිට පුදුම කරදරයක් තියෙන ජනාධිපතිතුමා මේ පිළිබඳව ඔබතුමා අවබෝධ කරගනි. අවබෝධ කරගෙන මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙලා ගොවියන්ට වහාම ක්‍රියාත්මක කරන පරිදි මේ වියදමට සරලන බීමිලක් හදලා දෙන්න. හදලා දීලා මේ වී ටික ගන්න අරගෙන හිටන් එහෙම නැති වුණොත් තව මාස කිහිපයකින් උදා වෙන මේ ස්වභාවික පරිසර ව්‍යසනයත් එක්ක රටේ මිනිස්සු කණ්ඩ නැති වෙනකොට මැටි ඇමති උරන් මරලා කන්න තත්ත්වයක් උදා වෙයි. ඒ තරම් තත්ත්වයක් එන්නේ. ඒකින්ද ඒකට ඉඩ දෙන්න එපා. මේවට සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා ඇතයි අපි බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. කිසිම මිලක් නැහැ. දැන් තියෙන්නේ 70යි 80යි අතරේ තමයි වී යන්නේ. දැන් එතකොට දැන් මේ කුඹුරු ගෝයන් කපන්න පටන් ගත්තා. එතකොට ගිය කන්නේ වීත් අපේ වී ගෙවල් වල තියෙනවා. එතකොට කුසිකර්ම ඇමතියා කියනවා මේ කඩකාරියුන්ගේ වීලු මේ දැන් තියෙන්නේ. හැබැයි උඹ කඩකාරියුන්ගේ වී තියනවා කියලා කිව්වාට මේ වී කඩකාරියෝ ගාව ඇති රෙද්දක් නැහැ. අපේ වී තමයි තියෙන්නේ. ඒතකොට මේවා රුපියල් 70ට 80ට දීලා යකෝ මේවා කරගෙන යන්න පුළුවන්ද? තොපි දැන් කිව්වානේ මේ 150ක් ඕනි කියලා. යකෝ 150 තියා 120වත් දැන් නැහනේ. රුපියල් 60ට 70ට වී දීලා කුසිකර්මාන්ත ගන්න බැයි නම් යකෝ ඔය මොකෙක් හරි මිනිහෙකුට දීලා ඵලයක් යන්න තව බොරු කිය ඉන්නේ නැතුව. එච්චර තමයි අපිට කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. මුන්ට කිව්වත් ලැජ්ජ තියෙන જાතියකුත් නෙවෙයි මුන්. දැන් අද වෙනකොට වී ටිකක් දී ගන්න විදියක් නැහැ. ගිය කන්නේ වී ගෙවල් වල තියෙනවා. ගබඩාවල වී ටික එහෙමම පිළිලා මොනවත්ම කරගන්න විදියක් නැහැ අපිට. දැන් මේ වී ගෝයන් කපනවා. ඩීසල් ටිකක් ගන්න විදියක් නැහැ. ගෝයන් කපන මැෂින් වලට සල්ලි දෙන්න විදියක් නැහැ. මොකවත් නැහැ. ඉතින් රජේ බලාගෙන ඉන්නවා. රජෙන් කියනවා මෙහෙමයි කියලා. නමුත් එක දෙයකටවත් එක ප්‍රශ්නයකටවත් පිළිතුරක් ගොවියට නැහැ. අපි ලොකු අසරණ තත්යකටපත් වෙලා ඉන්නේ. දැනට මේ මුළු ලංකාවේම ගොවියෝ හුඟක්ම අසරණ වෙලා ඉන්නේ. අම්පාරේ විතරක් නෙමෙයි මුළු ලංකාවෙම. පොරුවා. කුඹුරු වලට ආවා, ගෝයන් ගලවලා පෙන්නුවා, කෑවා. කුසිකර්ම ඇමති කරපු නැති දෙයක් නැහැ.